අපි දැන් බලමු එහෙනම් කොහොමද අපේ ප්‍රස්ථාරය දැන් ප්‍රස්ථාරයේ තියෙන දත්ත වෙනස් කරන්න කියලා. මොකද අපි මීට කලින් පාඩම් වල බැලුවා ප්‍රස්ථාරයේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන ආකාරය, ප්ලොට් ඒරියා එක වෙනස් කරන ආකාරය, එතකොට ප්‍රස්ථාරයේ තියෙන තැන, මූව් කරන විදිය, සයිසස් වෙනස් කරන විදිය ගැන අපි බැලුවා. දැන් අපිට මේක ටිකක් වැදගත් මාතෘකාවක්. මොකද අපිට අවශ්‍ය වුණොත් ප්‍රස්ථාරයේ තියෙන දත්තයක් වෙනස් කරන්න. එතකොට ඒකට එහෙම නැත්නම් අලුත් දත්තයක් ඇඩ් කරන්න, තියෙන දත්තයක් ඉවත් කරන්න. අන්න මේ වගේ කරුණු ටිකක් කොහොමද කරන්න කියන එක අපි මෙතනදී බලමු දැන් මේ පාඩමේදී. දැන් ඒකට අපිට කරන්න තියෙන අපි ඇතුළත් කර ප්‍රස්ථාරය නැවතත් ලබා ගන්නවා. අරගෙන ඉවර වෙලා දැන් මම මේක ඔයගොල්ලන්ට පේන විදියට data වලින් ඉවත් කරගන්නම්. එතකොට ඔයගොල්ලන්ට ඒක පැහැදිලිව පේනවා. දැන් මෙන්න මේ විදිහට තියෙන ප්‍රස්ථාරය දැන් අපිට ඕන සයිසස් තව වෙනස් කරන්න පුළුවන්. දැන් ඕන විදිහකට. දැන් සමහරවිට ඔයගොල්ලන්ට පේන ඇති පල්ලෙහා දැන් තියෙන ප්‍රස්ථාරය මේ කොලම්ස් 3යි තියෙන. දැන් මේකේ 4ක් තියෙනවා. දැන් මෙතනට තමයි මේ ලෙජන්ඩ්ස් දෙයක් මාරු වෙන්න ඕන. මේක කොහොමද කරන්න කියන එකත් එක්කම ප්‍රස්ථාරයේ තියෙන දත්ත වෙනස් කරන ආකාරය අපි දෙකම බලමු. ඉස්සෙල්ලම අපි ප්‍රස්ථාරයේ තියෙන දත්ත වෙනස් කරමු. වෙනස් කරන්න තියෙන අපිට ප්‍රස්ථාරයේ උඩ ක්ලික් කරනවා. අපිට ඊට පස්සේ ප්‍රස්ථාරයේ රයිට් ක්ලික් කරනවා. රයිට් ක්ලික් කරලා එන pop up menu එකේ edit data ක්ලික් කරලා එතනින් නැවතත් edit data ක්ලික් කරන්න. ක්ලික් කරගමන් අපිට මෙන්න මේ වගේ data sheet එක එනවා. කොහොමද ගන්නෙ? රයිට් ක්ලික් කරා edit data නැවතත් edit data ක්ලික් කර ගමන් අපිට මෙන්න මේ වගේ නැවත අර data sheet එක එනවා. දැන් ඕගොල්ලන්ට පුළුවන් ඕනනම් මේකේ item add කරන්න, වෙනස් කරන්න හෝ ඉවත් කරන්න. දැන් මට ඕනනම් 2016ත් ඕන කියලා. මම ටයිප් කරනවා 2016 දෙකෙනෙක් මෙතන මේ කොටසක් ඇඩ් වුණා. දැන් දානවා 46750. අනේ වගේ නෝගේ දාලා එන්ටර් කරන්න. එතකොට ප්‍රස්ථාරය ඇඳෙනවා දැක්කනේ. දැන් මොන මට එහෙම එක. එහෙම නැත්නම් මට මේ ප්‍රස්ථාරයේ මේ තියෙන කොටස ඉවත් කරන්න ඕන. දැන් ඒක ඉවත් කරන්න ඕන. මම කරන්නේ අදාළ සෙල් එක උඩ තියලා ක්ලික් කරලා delete කරා නම් ප්‍රස්ථාරයට අදාළ දෙයක් කනේ ඕන අනවශ්‍ය කොටස් ටිකම delete වෙවි යනවා. මේ අවශ්‍ය කොටස සියල්ලම delete කරලා දැම්මට පස්සේ දැන් ප්‍රස්ථාරයේ නැවත තිබ්බ ප්‍රමාණයට දැන් අපිට ඕන අවශ්‍ය විදිහට මෙන්න මෙතන මේම රැක් කරලා ප්‍රස්ථාරය ඕන නම් දැන් මේ උඩ රයිට් ක්ලික් කරලා මේ header එක උඩ රයිට් ක්ලික් කරලා delete කරන්නත් පුළුවන්. ඒතකොට ඒ ආකාරයට අපිට ප්‍රස්ථාර මේ data sheet එක අරගෙන අවශ්‍ය ඕනෑම දත්තයක් වෙනස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද්ද කරන්න ඕන? ක්ලික් කරා රයිට් ක්ලික් කරා edit data මත ක්ලික් කරලා ඉවරලා data sheet එක එනවා. එතකොට ඒකෙන් අපිට අවශ්‍ය තොරතුරු වෙනස් කරලා නැවත data sheet එක close කරන්නයි ඕන. එතකොට close කරාට පස්සේ අපි වෙනස්කම් කරපු ඒ ප්‍රස්ථාරයට අදාළ කොටස වෙනස් වෙනවා ප්‍රස්ථාරයේත් ඒ ආකාරයටම. දැන් අපිට ඕන පුළුවන් මෙන්න මේක අපි ඒකට row column change කරන්න ඕන. දැන් මේ legend තියෙන ටික ප්‍රස්ථාරයේ axis topic එක විදියට ආවලා දැන් මේ axis topic එකේ තියෙන දත්තය legend එකට ගේන්න ඕන නම් ප්‍රස්ථාරය උඩ ක්ලික් කරලා design tab එකේ select data වලින් අපිට පුළුවන් මේ switch row column ක්ලික් කරන්න. මෙන්න switch row column ක්ලික් කරලා okay කරා නම් අන්න දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ප්‍රස්ථාරය දැන් ඔයගොල්ලන් මේ පහතින් පෙන්වන ආකාරයට වෙනස් වෙලා තියෙනවා. කොකෝ රබර් ටී රයිස් කියන එක ප්‍රස්ථාර මේ කියන්නේ ඇක්සිස් එකට ඇවිල්ලා
ඉයර් එක ලෙජන්ඩ් එක විදිහට මාරු වෙලා තියෙනවා. ඉතින් ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න කොහොමද ඒකේ අවශ්‍ය වුණොත් ඒ දත්ත වෙනස් කරන්න කියලා. ඒතකොට ප්‍රස්ථාරයේ තියෙන පෙනුම සහ ඒ ලැබෙන තොරතුරු සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අන්නේ ආකාරයට ඒතකොට අපිට ප්‍රස්ථාරයේ අවශ්‍ය දත්තවල වෙනස්කම් ටික සිදු කළා ප්‍රස්ථාරයේ තවත් වෙනස්කම් සිද්ධ කරගන්න පුළුවන්. දැන් එතකොට අපි ඊළඟ කොටසින් බලමු කොහොමද මේ කොටස් සියල්ලම එකතු කරලා මේ අපේ එක්සර්සයිස් එක කරන්නේ කියන එක. අපි මේ ටික සේව් කරගමු. සේව් කළා ඉදිරි පාඩමට යමු.